යුතුරා කතාවට කැමති ඔයාව ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එකෙන් ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තුවක් ඇති කරගන්නේ මෙන්න මේ වගේ කාරණාවක් සම්බන්ධවයි. විශේෂයෙන්ම ඉදිරියේදී අපිට කතා කරන්න පුළුවන් වෙන්නේ ශහාර වගේම සමීර දෙන්නම ඔළුවේ අත ගහ ගන්න හේතුවක් සම්බන්ධවයි. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරෙන් ඉල්ලීමක් කරනවා. ඒ තමයි මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් තිබෙනවා නම් ඔයාටත් පුළුවන් මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න. තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න. විශේෂයෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියලයි මම අද වීඩියෝ එකෙන් සුවිශේෂී දෙයක් විදියට ඉල්ලනු ලබන්නේ. ඉතින් ඔයා දන්නවා ඒ තමයි ශහරට මුලින්දම ඕන කරේ ඊෂව වටන්න. ඊෂට කිසිම දෙයක් නෑ. ඊෂ කියන්නේ නූරෙලියට වෙලා කැරට් කකා ඉන්න ඕනි කෙනෙක් කියලායි ශහර විශ්වාස කළේ. ශහරට ඕනුනේ විශාල්ව මේ රටේ ඉහළින්ම තියන්න. ඒ වගේම විශාල්ගෙන් ප්‍රයෝජන ලබා ගන්න තමන්ගේ තාත්තට පුළුවන් වෙන්නේ මෙන්න මේ විදියට. අනිවාර්යයෙන්ම විශාල් මේ තරගෙන් දිනුවොත් විතරයි. ඒ නිසා හැමතිස්සෙම පුළුවන් හැම වෙලාවකම නිරන්තරයෙන්ම උත්සාහ කරපු කාරණයක් තිබුණා. ඒ තමයි දිගින් දිගටම ඊෂ මේ තරගෙන් පරාද කරන්න උත්සාහ කරපු එක. ඒ වගේම තමයි ශහර විශ්වාස කරා තමන්ට තියෙන බලෙත් එක්ක ඒ දේ කරගන්න තමන්ට කිසිම අමාරුවක් නැහැ කියන කතාව. ඉතින් කොහොමුණත් දැන් ඉදිරියේදී අපිට මෙන්න මේ වගේ බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් කියන එක මම අද වීඩියෝ එකෙන් විශේෂම දෙයක් විදියට මතක් කරන්න අවස්ථාවක් හදාගන්නවා. ඉතින් ඒ කියන්නේ ඉදිරියට මෙන්න මෙහෙම දෙයක් තමයි දකින්න ලැබෙන්නේ කියන දේ. මම අද වීඩියෝ එකෙන් පෙන්වන්න ඕනේ. ඒ කියන්නේ ශහර කවදාවත් හිතන්නේ නැහැ සමහර වෙලාවට අර අගස්ති ඊෂට උදව් කරපු විදියෙන් අගස්ති ඊෂට සලකන්නේ දුවෙක්ට වගේ, තාත්තා කෙනෙක් වගේ මෙයා වැඩ කටයුතු කරන්නේ. මොන අමාරුවක්ද මේ තියෙන්නේ කියලා අහුවට කවදාවත් හිතන්නේ නෑ අගස්ති කියලා කියන්නේ ඊෂගේ තාත්තා කියලා. එහෙම නොහිතුවට ස්ටේජ් එකේදී දනා ඇහුවට පස්සේ මේ දේවල් අගස්ති පිළිගත්තට පස්සේ මේ ශහර විතරක් නෙවෙයි, සමීර විතරක් නෙවෙයි, අනිවාර්යයෙන්ම එතන හිටපු හැමෝම ඔළුවට අත ගහන එක සාමාන්‍ය දෙයක්. කොහොමුණත් මේ කට්ටිය ගොඩාක්ම පුදුම වෙනවා. ඒ වගේම ඇත්තටම ඊෂ කියලා කියන්නේ අතක් පාතක් නැති කෙනෙක් කියලා හිතුවත් මේ වෙනකොට ඒක ඒ විදියට කියන්න පුළුවන් කමක් නැහැ කියන කාරණය මම අද වීඩියෝ එකෙන් විශේෂම දෙයක් විදියට මතක් කරන්න අවස්ථාවක් හදාගන්නවා. ඉතින් කොහොමුණත් අනිවාර්යයෙන්ම ශහර විතරක් නෙවෙයි හැමෝම පුදුම වෙන අතරේ ශහරට ලොකු පරාද වීමේ පාඩුවක් මෙතනදී ඇති වෙයි කියලයි අපිට අද වීඩියෝ එකෙන් කතා කළ හැකි වන්නේ.